හායි යාළුවනේ කොහොමද උදා වුණ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ජනවාරි 1 වෙනිදා පන්සලකට යන්න තමයි හිතුවේ. මේ පන්සල පිහිටලා තියෙන්නේ වොබර්ටන් කියන ප්‍රදේශයේ මෙල්බර්න් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 76ක පැයක විතර ඩ්‍රයිව් එකක් අරන් තමයි මේ පන්සලට එන්න ඕනි. හරිම ලස්සන කාම් පරිසරයක් තමයි තියෙන්නේ. මුලින්ම අපි අරගෙන ගියපු දානේ බුද්ධ පූජාව පූජා කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේලාට දානේ පිළිගන්වන්න. එදා දවසේ නම් ලොකු ක්‍රවුඩ් එකක් ඇවිත් හිටියා පන්සලට. මගේ පැටව දෙන්න නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ දානේ පිළිගන්වන්න. ඔන්න යාළුවනේ දානේ පිළිගන්නලා ඉවර වුණාට පස්සේ අපි ගියා ධර්මශාලාවට. එතන තියෙන බුදු පිළිම වහන්සේත් වැඳලා ඔන්න දැන් හස්බන්ඩ් ලෑස්ති වෙන්නේ මල් පූජා කරන්න. ඉතින් මල් ටිකත් පූජා කරලා එන අතරේ මම දැක්කා මල් ලස්සනට වගා කරලා තියෙනවා. ඉතින් මම ඒ ටිකත් වීඩියෝ කරගන්න අමතක කරේ නෑ. ඉතින් ඔන්න ඊට පස්සේ ඔන්න ඉතින් අපේ ප්‍රින්සස් ටෝනි උනා එයාව වීඩියෝ කරන්න ෆොටෝස් ගහන්න. ඔන්න ඊට පස්සේ එයාගේ ෆොටෝස් ටිකකුයි වීඩියෝස් ටිකකුයිත් අපි ගත්තා. මේ හිට ඇත්තටම සිග්නල් නෑ. පොඩක් විතරට කතා කරගන්නත් අමාරු නා යාලට විශ් කරන්න. ඔන්න ඉතින් එයා වීඩියෝ එකක් ගන්නවා ගෙදර අයට විශ් කරන්න. ඊට පස්සේ මං චුට්ටක් වටපිටාව වීඩියෝ කරගත්තා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියා බුදු පිළිම වහන්සේ වඳින්න. ඔන්න ඉතින් අපි බුදු පිළිම වහන්සේ වඳින්න යන ගමන් තමයි ඉන්නේ දැන්. ඔන්න අපේ පොඩ්ඩ දෙන්න නම් වේගෙන් දුවගෙන යනවා. හරිම ලස්සන කාම් පරිසරයක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි හැමෝම බුදු පිළිම වහන්සේ වැඳලා ඊට පස්සේ චුට්ටක් වටපිටාව එහෙම බලලා ඔන්න අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ රෙඩ්වුඩ් ෆොරස්ට් එකට. හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මට අපේ මහගෙදර නම් ගොඩක් මතක් වුණා. මොකද මගේ මහගෙදර තියෙනෙත් මේ වගේ පරිසරයක. මගේ ගම ඉතින් හරිම ලස්සන පරිසරයක තමයි තිබුණේ. මට ඉතින් ගොඩක් මතක් වෙනවා. ඔන්න අපි අමතක කරේ නෑ ලස්සන වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් එහෙම ගහන්න. ඊට පස්සේ ඔන්න දැන් අපේ පුතා කාලෙකට පස්සේ තමයි ඔන්න ඇලක් දකින්නේ. බලන්නකෝ එයාගේ සතුට. ඇත්තටම ලංකාවේ ඉඳන් නම් එයා හැම තිස්සෙම ඇලට යන්න තමයි බලන්නේ. ඔන්න ඉතින් පණ්ඩිතයට ඒ දණ්ඩ යන්න බැරි වුණාට ඔන්න ඉතින් මගේ හස්බන්ඩ් නම් ඒ දණ්ඩේ ගියා කොහොම හරි. අපි පැය 2කමාරක් විතර මේ ෆොරස්ට් එකේ ඇවිද්දා. ඊට පස්සේ දැන් ඉතින් ටිකක් මහන්සි බඩකිනේ අපි ගෙදර යන්න තමයි ඊට පස්සේ හිතුවේ. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මේක බලන්න හැමෝටම thank you. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. bye.